එයාගේ පැටව ටික දැන් ලොකුයි. ලොකු නිසා තමයි මේ ඔක්කොම කරදර උදේ පාන්දරින් ගහෙන් බහැලා ඉතින් දුවනවා ගම වටේ. ඔයගොල්ලන්ට මම ඉදිරියේදී ෆාමින් වීඩියෝස් වගේම hello friends, welcome to my YouTube channel. ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ටික දවසක බ්‍රේක් එකකින් පස්සේ මම ඔයගොල්ලොත් එක්ක ආයෙත් ෆාමින් වීඩියෝ එකක් ෂෙයා කරගන්නවා. ඔයාලට මම මීට කලින් පෙන්නුවා මේ චූටි කුකුල් පැටියා අපේ කලෝ ගහපු එකම එක පැටියා තමයි මේ ඉන්නේ. හැබැයි දැන් එයා ටිකක් ලොකු වෙලා තියෙන. දැන් එයාට මාස 1කමාරකට වැඩි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති එයා ටිකක් ලොකු වෙලා. රතෝ තමයි මේ කලුවගේ පළවෙනි පාර ගහපු පැටවුන්ගෙන් ලොකු වෙච්ච එක්කෙනා. දැන් එයා ටිකක් ලොකුයි. මම ඔයාලට පෙන්නපු අනිත් කුකුල් පැටවු සෙට් එක දැන් වැඩිපුර කරන්නේ ඇවිදින එක. එයාලා හොයාගන්න හරිම අමාරුයි. මට පේන විදිහට මේ පුංචි කිකිලි පැටියාගේ නම් තාම කොණ්ඩේ එන පාටක් නෑ. අපි බලමු ඉස්සරහට එයාගේ අර කලින් පැටවුන්ගේ වගේම කොණ්ඩේ එයිද කියලා මේ බලන්න. රතු අපේ කලුත් එක්ක එකටමයි ඉන්නේ. තුන්දෙනා වෙනම පවුලක්. ඉතින් ලොකු කුකුට දැන් කවුරුත් නෑ. අනිත් කිකිලිත් මේ දවස්වල විතර දාන්න නිසා ඒ පැටවු සෙට් එකේ තුන්දෙනෙක්ම දැන් ඉන්නේ මේ කූඩුවේ නෙමෙයි ගස්වල නිසා. උදේ පාන්දරින්ම බැහැලා ඒ කට්ටිය ගේ වටේ තියෙන දේවල් මොනවා හරි තියනවාද කියලා බලලා ඒවත් කාලා කැලේ දුවන එක තමයි කරන්නේ. ඉතින් ආයෙ දැන් හොයාගන්න හරිම අමාරුයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් වීඩියෝ ක්ලිප් දෙක තුනකින් එයාලා අල්ලගෙන මේ පේනවාද එයාලා පුංචි සද්දයකටත් එයාලගේ අවධානය දීලා බලාගෙන ඉන්න හැටි. සාමාන්‍යයෙන් කුකුල්ලු ඇරලා හැදුවාම මේ අනිවාර්යෙන් මේ වගේ අවධානයෙන් හොඳට මේ සත්තුන්ට විලෝපියන්ට මුහුණ දෙන්න පුළුවන් විදියට එයාලා අනුවර්තනය වෙනවා. කූඩුවේම ඉන්න සත්තුන්ට සාමාන්‍යයෙන් ඒවා තේරෙන්නේ නැති වුණත් මේ වගේ ගම් කිකිලියෝ ඇරලා හැදුවට පස්සේ ඒ විලෝපිකයන්ගේ බේරෙන්න ඒගොල්ලෝ ගොඩක් සාමාන්‍යයෙන් ගොඩක් දුරට දන්නවා. මේ ඔයගොල්ලන්ට පේනවාද දැන් ඔයාලට මම අර කලින් වීඩියෝ වලදී අරගෙන ආපු පැටවු දාලා පැටවු ලොකු කරපු කිකිලි තමයි මේ. මෙයාට කොට දෙනෙක් නම දාන්න කියලා තිබුණා ගෝමරී කියලා. ඉතින් මම මෙයාට ගෝමරී කියලා නම දැම්මා. බොහොම ස්තුතියි නම් යෝජනා කරපු හැමෝටම. ඉතින් මෙයා මේ දවස්වල ආයෙ බිත්තර දාන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. බලන්න එහා ඉන්නේ අර කලින් කලූ දාපු කබඩ් එක උඩමයි. බොහොම හොඳ තැනක් තමයි මේ කට්ටිය බිත්තර දාන්න තෝරගන්නේ. අද මට තව වැඩක් තියෙනවා. මම ටික දවසක් ගෙදර හිටියෙත් නැති නිසා කුකුල් කූඩුවත් පොඩ්ඩක් දැන් ජරා ජීර්ණ වෙලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් අස් කර දාන්න ඕනේ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙයාලා වටේම කූඩුව හාරලා පස් එක තැනකට එකතු කරලා කූඩුව පොඩ්ඩක් ජරා කරගෙන තියෙන්නේ. ඒක නිසා අද මම හිතුවා කූඩුවත් අස් කර දාන්න ඕන කියලා. කූඩුවේ තියෙන අර පරණ වැලිය මේව ටික අයින් කරලා අලුත් වැලි දාලා මේ අයිනෙන් හාරපු ටිකත් හදලා මේගොල්ලන්ට අලුතින්ම කූඩුව හදලා දෙන්න ඕන ආයේ. ඒ වැඩෙත් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා මං අද. ඉතින් ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා මම මුලින්ම පරණ ඇඳුමුත් දාගෙන මේ කුකුල් කූඩුව අස් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මම මේ කුකුල් කූඩුව අස් කරන්නේ මට මතක විදියට සති 3කට වගේ පස්සේ. සාමාන්‍යයෙන් සති 3කට 2කමාරකට පස්සේ අනිවාර්යෙන් මේගොල්ලෝ ඉන්න මේ කූඩුව අපි හොඳට සුද්ධ කරන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ට ලෙඩ හැදෙන සම්භාවිතාවය වැඩි. ඒගොල්ලෝ ජරා කරනවා, ඒගොල්ලොන්ගේ පිහාටු හැලෙනවා. ඒ වගේ දේවල් නිසා බිම සවුත්තු වෙලා ඒ කට්ටිය රැට එහෙම බිම ඉන්නකොට ඒගොල්ලන්ට නිකම්ම විස බීජ ආසාදනය වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම වතුර කෑම හැලිලා ඒවා පුස් කනකොට ඒවයින් එන පුස් වලින්ම දිලීර ආසාදනය වෙන්න පුළුවන් කුකුල් පැටවුන්ට. ඒක නිසා අනිවාර්යෙන් අපි කූඩුව පිරිසිදු කරන්න ඕන. සති 2කට 3කට පාරක්වත්. ඉතින් මේ පේනවාද මං කූඩුව අස් කරනකොටත් කළු ඒ හරියමයි කැරකි ඉන්නේ. එයාලා හිතන්නේ මම එයාලගේ කූඩුවට කෑම දාන්න හදනවා කියලා. ඉතින් එයාලා ඒ හරියම ගැවසි විපරමින් තමයි ඉන්නේ. මෙන්න මේකත් පෙන්නන්න ඕනේ කියලා හිතන මට ඔයාලට. මේ පේනවාද කුකුලන්ගේ වැඩ තමයි මේ. මේවා වැඩිපුරම කරන්නේ අර පැටියා ඉන්න කළුව තමයි. මේ පොල්ලරි ටික හැමදාම දවසට දෙපාරක් තුන් පාරක් විතර මේ විදියට පෙන්නලා මෙතනමයි ඒගොල්ලෝ කෑම හොයන්නේ. ඉතින් මේ දවස්වල ඔයාලා නම් දාපු ගෝමරිත් ආයි බිත්තර දාන්න පටන් අරගෙන එයා දැන් බිත්තර දාන්න පටන් අරගෙන දවස් 6ක් 7ක් වගේ වෙනවා. මේ පාරේ යත් කබඩ් එක උඩ තමයි බිත්තර දාන්න පටන් ගන්න තියෙන්නේ.
ඔයාලට අර මේ මං කලින් පෙන්නපු කුකුල් පැටවු ටික දැන් ලොකු වෙලා ඉන්න කුකුල් පැටවු ටික අල්ලගන්න හරි අමාරුයි. මං ඔයාලට මුලිනුත් කිව්වා. ඉතින් දැන් මං ඔයාලටම පෙන්නන්න ඕන නිසා මම මේ කැලේ අස්සෙන් ගිහිල්ලා ඒගොල්ලෝ හොයාගන්න පුළුවන්ද කියලා තමයි බලන්න හදන්නේ. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ අර මම පෙන්නුවා ඔයාලා නම් දාපු කිකිලි ගෝමරි දැන් එයා ආයෙ බිත්තර දානවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. මේ සාමාන්‍යයෙන් කිකිලෙක් ඒ වගේ ආයෙ පැටවු අතෑරලා බිත්තර දාන්නට ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මුලින්ම දාන්නේ අර කලින් දාපු බිත්තර සයිස් එකට වඩා ටිකක් පොඩි බිත්තර. මොකද එයාලගේ අර ඇඟේ තියෙන පෝෂණය එහෙම අඩු වෙලා තියෙන්නේ. පැටවු බලා ගන්නකොට එයාලා හරියට කන්නේ නැහැ. පැටවුන්ට කෑම හොයලා දෙනවා. ඒ වගේ දේවල් නිසා. ඒක නිසා පටන් ගන්න ටිකක් සාමාන්‍යයෙන් පැටවු අතෑරලා මාසයක් වගේ ඇතුළත තමයි බිත්තර දාන්න පටන් ගන්නෙ. ඉතින් අපේ ගෝමරි ඒ වගේ මාසයක් විතර ඉඳලා තමයි ওই බිත්තර දාන්න ගත්තේ. එයාගේ පැටවු ටික දැන් ලොකුයි. ලොකු නිසා තමයි මේ ඔක්කොම කරදර උදේ පාන්දරින් ගහෙන් බැහැලා ඉතින් දුවනවා ගම වටේම. මේ මම ඔයගොල්ලොන්ට පෙන්නන්න. මේ පේනවා ඇති දැනුත් මම මේ තේ වැත්තට ඇවිල්ලා තියෙන්නේ. ලොකු කැලයක් තියෙනවා මේ හරියේ. කොහෙවත් නැහැ හොයාගන්න. දැන් මම මේ සද්දේ පස්සෙන් තමයි ඇවිදගෙන යන්නේ. හොයාගන්න පුළුවන් වේද කියලා බලන්න. ඉතින් මම අර මුලින් කිව්වා වගේ ඒ වගේ බිත්තර දාන්න ගන්නේ සාමාන්‍ය පැටවු සමහර කිකිලියෝ ඉන්නවා සති නෙමෙයි මාස 2කමාරක් 3ක් වගේ පැටවුන්ට වෙද්දිම එයාලා ආයේ බිත්තර දාන්න පටන් ගන්නවා. හැබැයි සමහර කිකිලියෝ ඉන්නවා පැටවුන්ට මාස 5ක් 4කමාරක් වගේ යනකම් පැටවු බලා ගන්න කිකිලියෝ. සාමාන්‍යයෙන් අපේ දැන් ඔයාලා මේ දැකපු ගෝමරිත් මේ එයාගේ පැටවු මාස 4කට කිට්ටු වෙන්න එයාලගෙන් තියාගත්තා. ඔන්න දැන් තමයි එයා පැටවු ටික අතහැරලා බිත්තර දාන්න ගන්නේ. දැන් පැටවු ආයේ මේ එතන ඉන්න ඒ සෙට් එකේ කුකුල් පැටවු අඬලන්නත් අරගෙන. ඔන්න දැන් නම් මට යන්තම් පේනවා පැටවු ටික පැටවු සෙට් එකේ ඉන්න තැන. මං හෙමීට යන ගමන් ඉන්නේ. බලමු අපිට එයාලා වල්ල ගන්න පුළුවන් වේද කියලා. මහා නෝටිම කුකුල් පැටවු සෙට් එකක් තමයි මට හම්බෙච්ච. මගේ කලින් හිටපු කුකුල් පැටවු නම් මෙහෙම නෑ. මේ සෙට් එක ගම වටේම ඇවිදින. මේ බලන්නකො තේවත්තත් නෙමෙයි තේවත්තටත් එහාට ගිහිල්ලා කුරුඳු වත්තක තමයි ඉන්නවා පේන්නේ. මේ පේනවද? මේ ඉන්නේ නම් කළුත් අද ඇවිල්ලා. අපි බලමු පැටවු සෙට් එක අල්ල ගන්න පුළුවන් වේද කියලා. ඔන්න ඉන්නවා සෙට් එක. බොහොම අමාරුවෙන් අල්ලගත්තේ. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසාම. පේනවනේ උදුම දංගියෝ ටිකක් මේ කට්ටියන. යාලා හැබැයි දැන් හොඳට කැලේ සත්තුන්ට එහෙම හොඳට පුරුදු වෙලා ඉන්නේ. මොකද යාලා පොඩි කාලේ ඉඳන්ම අම්මත් එක්ක වුණත් කැලේ ඇවිද්දා. මේ කැලෙන් තමයි කෑම හොයාගෙන එහෙම වැඩිය කන්නේ. අපි දෙන කෑම දෙන්නෙත් මෙයාලට බොහොම අඩුවෙන්. සාමාන්‍යයෙන් මෙයාලම හොයාගෙන කන කෑම වලින් තමයි මෙයාලා දවස සම්පූර්ණ කරගන්නේ. ලොකු කුකුළුත් ඉතින් මෙයා ගාවට වෙලා ඉන්නවා. මේ ළඟ ඉන්න මෙයා තමයි කිකිලි පැටියා. මම මුලින් කිව්වේ මෙයා කුකුලෙක් කියලා. මේ බලන්න මෙයා ලස්සන කුකුල් පැටියෙක්. ලොකු කුකුලා වගේමයි අපේ. එහා ඉන්න අනිත් කළු පාටයි සුදු පාටයි එක්කෙනත් මට හිතෙනවා කුකුලෙක් වෙන්න ඇති. මම ඔයාලට මුලින් නම් දාන්න කියපු වීඩියෝ එකේදී කිව්වේ මෙයා කිකිලියෙක් කියලා. හැබැයි දැන් මට තේරෙනවා එයාත් කුකුලෙක්ද කොහෙද. එහෙම බැලුවොත් මේ සෙට් එකෙත් මට ඉතුරු වෙලා ඉන්නේ එක කිකිලියයි. කුකුළුම තමයි දෙන්නේ. සුදු පාට කුකුල් පැටියා දැන් අඬලනවා. මේ පුංචි කිකිලි පැටියක් දැන් කෙකර ගන්න පටන් අරගෙන ගෙදර තැන් වලට ගිහිල්ලා බිත්තර දාන තැන් හිටන් හොයනවා දැන්. මට හිතෙනවා මෙයාලා ළඟදී මෙයා මේ කිකිලි ළඟදී බිත්තර දාවි. මෙයාට තාම හැබැයි මාස 6 සම්පූර්ණ වෙන්නේ නැහැ මේ සෙට් එකට. ඒ වුණාට දැම්ම කෙකර ගන්නවා බිත්තර දාන්න හොයනවා. මට හිතෙනවා මාස 6 සම්පූර්ණ වෙද්දි වගේ මෙයාලා බිත්තර දාන්න ගනි. මේ මගේ කුකුළු සෙට් එකට ගොඩක් අය නම් යෝජනා කරලා තිබුණා. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම නම් යෝජනා කරපු මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරෙන් මගේ වීඩියෝස් නරඹන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මම ඔයගොල්ලෝ දාපු නමුත් එක්කම
අපේ මල්ලිගෙත් පොඩි ඉල්ලීමක් තිබුණා චූටි කිකිලිට මේ ඉන්න කිකිලිට මේ කොණ්ඩ චූටි කියලා නම දාන්න කියලා. ඉතින් එයාට කොණ්ඩ චූටි කියලා මම නම දැම්මා. තාම කුකුල් පැටව් දෙන්නට අලුත් සෙට් එකේ කුකුල් පැටව් දෙන්නට නම් දෙකක් හිතනවා. ඔයාලගේ නමුත් අරගෙන මම ලස්සන නම් දෙකක් දාන්නම් මෙයාලට. ඔන්න ඉතින් ඔයාලා නිසාම පැටව් සෙට් එකේ අය පෙන්නන්න මහ කැලේටම රිංගුවමම. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේ දවස්වල මගේ ෆාම් එකේ දේවල් සිද්ධ වෙන්නේ. මේ දවස්වල මේ පැටවුන්ගේ අම්මා ගෝමරි මම වලට කලින් කියපු විදිහට බිත්තර දාන්න පටන් ගත්තා. දැන් කලුත් මට හිතෙනවා ළඟදී බිත්තර දාන්න ගනි. මොකද එයාත් කිකර ගන්නවා දැන්. එයාගේ පැටියටත් මාස එකමාරක් දෙකකට වගේ කිට්ටුයි. එයා කලින් පාරත් ඔය දැන් ලොකු වෙච්ච රතුගේ පැටවු සෙට් එක බලා ගන්න කාලෙත් මේ එයා මාස දෙකකින් වගේ පැටවු අතෑරියා. ඒක නිසා මට හිතෙනවා මේ පාරත් එයා මාස දෙකකින් වගේ පැටවු අතාරියි කියලා. මේ දවස්වල පොඩි ඇකඩමික් වැඩ ටිකකුත් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් වීඩියෝස් ලියන පරක්කු වෙයි. ඒකට සමා වෙන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මට ඔයාලට තව විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. අපි යන්. ඉතින් මේක තමයි මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා තිබිච්ච අනිත් විශේෂම දේ. අපේ ගෙදර ඉන්න පූසි මේ දවස්වල පැටවු දාලා ඉන්නේ. ඔයාලට මම වීඩියෝ වල විශේෂයෙන්ම ෂෝට් වල මේ පූසිගේ වීඩියෝ ගෙනල්ලා තියෙනවා. දැන් ඉතින් එයා පැටවු දෙන්නෙක් ගහලා ඉන්නේ. හරිම ලස්සනයි. සුදු පාට පැටවු දෙන්නෙක්. මං හිතන්නේ මෙයාලට තාම මාස නෙමෙයි සති 3ක් වගේ තමයි වෙන්නේ. සති 3ක් 4ක් වගේ මාසයකට කිට්ටුයි දැන් මෙයාලට. ඉතින් මෙයාලා තාම මේ අම්මගෙන් කිරි බොනවා. මේ ළඟදි තමයි ඇස් ඇරියේ. හරිම කියුට් පූස් පැටවු දෙන්නෙක්. හරිම චූටි වුණාට හැබැයි තාම දැම්ම ඉඳන් මේගොල්ලෝ සෙල්ලම් කරන්න පටන් අරගෙන මේ පේනවනේ අම්මත් එක්ක සෙල්ලම් කරනවා. ඒ දෙන්න වෙනම සෙල්ලම් කරනවා. ඉතින් මෙයාලගේ වීඩියෝස්ුත් මම ඉදිරියේදී ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම ආදරෙයි. බයි බයි.